දුවේ පුතේ ඉතින් අදත් ඔයාලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා ගුරුබස් අපේ YouTube channel එකට. ඉතින් පුතේ අපි පසුගිය සතියක ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා සතරකම් මන්ත්‍රණය පළවෙනි පරිච්ඡේදය සරල බසින් කතා කරපු. ඉතින් ඒකටම සමගාමීව අද අපි ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නේ සතරකම් මන්ත්‍රණයේ පාඩමේ දෙවැනි පරිච්ඡේදය මියුළු නුවර වැටලීම කියන කොටස. අපි කලින් අරගෙන ආපු සතරකම් මන්ත්‍රණයේ පළවෙනි පරිච්ඡේදය වගේම අද මේ අරගෙන එන මියුළු නුවර වැටලීම කියන පරිච්ඡේදයත් ඔයාලට තේරෙන විදිහට කියලා දෙන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. හරි. එහෙනම් අපි දැන් යමු පාඩමට. මියුළු නුවර වැටලීම. චූලනී රජද 100ක් රජදරුවන් මරණ පිණිස ශුංගිලා ඉදිකරන ලද මෙබඳු සුරාපානය මහෝෂධ පණ්ඩිතයන් විසින් බාධා කළේ යැයි කිපියේය. පුතේ මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා 100ක් රජදරුවන් මරා දැමීම සඳහා මහත් විස දමා එහෙම නැත්නම් විශාල විසක් දාලා මේ ශෘංගිලා කියලා කියන්නේ පුතේ මහත් එහෙම නැත්නම් විශාල කියන එක. ඉතින් විශාල වූ මහත් විසක් දමලා සකස් කරපු මේ සුරාපානය මහෝෂධ පණ්ඩිතයන් විසින් විනාශ කරපු එකට එහෙම නැත්නම් මේ සුරාපානයට බාධා කරපු එකට මොකද උනේ? කෝපයටපත් වුණා. කිපුණා කියලා කියන්නේ කෝපයටපත් වුණා. 100ක් රජදරුවෝද අපට ජයපානය බීගත නොදුන්හයි කිපියෝය. දැන් මොකද උනේ? දැන් මේ 100ක් රජදරුවෝ දන්නේ නැහැනේ. එයාලව මරා දමන්න තමයි මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මේ සුරාපානය සකස් කළේ කියලා. ඉතින් මොකද උනේ? මෙයාලා කෝපයටපත් වුණාලු මෙයාලට මේ ජයපානය බොන්න ලැබුණේ නැති එකට. ඒ වගේම සේනාවද අපි නොමිලයේ බොන සුරාපානය නොලද්දම්හයි කිපියහ. මොකද උනේ? දැන් මේ 100ක් රජදරුවන්ගේ සේනාවත් ඔන්න කෝපයටපත් වුණාලු තමන්ට නොමිලයේම බොන්න ලැබෙන මේ සුරාපානය බොන්න ලැබුණු නැති එකට. බ්‍රහ්මදත්ත රජුරුවෝද 100ක් රජදරුවන් බනවා එව පින්වත්නි මියුළු නුවර ගොස් වේදේහ රජ්ජුරුවන්ගේ ඉස තල් පැන්පලක් මඩලාසේ කඩුවෙන් කපාපියා දෙපයින් මැඩගෙන හිඳ ජයපානය බොම්හ. ඉතින් පුතේ මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා 100ක් රජදරුවන් බනවා කියලා කියන්නේ පුතේ අමතා කියන එක. ඉතින් මේ 100ක් රජදරුවන්ව අමතලා එව පින්වත්නි මියුළු නුවරට ගොස් වේදේහ රජ්ජුරුවන්ගේ ඉස තල් කුරුම්බාවක් කපනා පරිද්දෙන්. මොකක් වගේ කියලාද කියන්නේ පුතේ? මේ තල් කුරුම්බාවක් කපනවා වගේ කඩුවෙන් කපා දමා පාද දෙක පාගාගෙන ජයපානය බොමු කියලා සේනාව ගමනට සැරසීගෙන එන පරිද්දෙන් විධානය කරවයි කියා නැවත රහසිගත වෑ කේවට්ටයනටද එපවත් කියා අපගේ මෙබඳු මන්ත්‍රණයට බාධා කළා වූ පසමිතුරා ගනුම්හ. 100ක් රජදරුවන් හා 18 අක්ෂෝභිනියක් පමණ සේනාව හා පිරිවරා ඒ මියුළු නුවරට යම්හ. දැන් මේ සේනාවත් මේ ගමනට සූදානම් කරන්න කියලා අණ කරලා නැවතත් රහසින් කේවට්ට බමුණාටත් ඔන්න දැන් මේ කරුණ පැවසුවා නේද? අපගේ මෙබඳු වූ සාකච්ඡාවට බාධා කළා වූ සතුරා අල්ලා ගනුම්හ. 100ක් රජදරුවන් හා අති විශාල හමුදාවක් සහිත මේ 18 අක්ෂෝභිනියක් පමණ සේනාව කියලා කියන්නේ පුතේ අති විශාල සේනාවක්. ඒ කියන්නේ ඇතුන් 21870ක් පමණ, අශ්වයන් 65610ක් පමණ, රථ 21570ක් පමණ, ඒ වගේම යෝධයන් බොහෝ ගණනක් සහිත
සේනාවක් තමයි ඉතාමත් විශාල අති විශාල සේනාවක් තමයි පුතේ අටලොස් අක්ෂෝබිනියක් සේනාව කියලා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අටලොස් අක්ෂෝබිනියක් පමණ වූ සේනාවත් සමග තමයි පුතේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමා අර 100ක් රජදරුවන්වත් පිරිවරාගෙන කොහෙද මේ යන්නේ? මියුළු නුවර වටලන්න නේද? අපහා කැටිව එව ආචාරීනී කීහ. බමුණානෝ තමන් නුවණැති හේයින් මහෝෂධ පණ්ඩිතයන් දෑ ගන්නට නොපිළිවන. ගියොත් අපට මහත් ලැජ්ජා වන්නීය. කාරණා කියා රජ්ජුරුවන් නවත්තමියයි සිතා. රජ්ජුරුවන්ට දේවයනි මේ වේදේහ රජුගේ බලයෙන් නොවේයි මහෝෂධ පණ්ඩිතයන්ගේ විධානය. ඌතුමෝ මහානුභාව ඇත්තාහ. ඒ මහෝෂධ පණ්ඩිතයන් විසින් රක්නා ලද මිතිලා නම් රාජධානිය සිංහේකු විසින් රක්නා ලද රන් ගල් ගුහාවක් පරිද්දෙන් වෙන කිසි කෙනෙකුන් විසින් ගන්නට නොහැක්කීය. ගියහොත් හුදෙක් අපටම ලැජ්ජා වන්නීය. ඔන්න ඉතින් පුතේ දැන් චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මේ මියුළු නුවර යටත් කරගන්න යන ගමනට කේවට්ට බමුණවත් සම්බන්ධ කරගන්න තමයි හදන්නේ. නමුත් මේ කේවට්ට බමුණ කියන්නේත් අඥානවන්තයෙක් නෙවෙයිනේ. ඉතින් මේ මහෝෂධ පඬිතුමන් පරාජය කරන එක කියන තරම් ලේසි කාර්යයක් නෙවෙයි කියලා මේ කේවට්ට බමුණ නම් හොඳින්ම දැනගෙන හිටියා. ඉතින් මේ මහෝෂධ පඬිතුමාව පරාජය කරන්න ගියොත් අපට ලැජ්ජාවක් වෙන්නේ කියලා රජතුමාට හේතු පවසලා දෙවේනි මේ වේදේහ රජුගේ බලයක් නොවේ. මහෝෂධ පඬිතයන්ගේ අනක්. ඒතෙමේ විසින් රක්ෂා කරනු ලබන මියුළු නුවර නම් රාජධානිය සිංහේකු විසින් ආරක්ෂා කරනු ලබන රත්තරන් ගල් ගුහාවක් වගේ. අන් අයට ජය ගැනීමට නම් නොහැකි. ගියොත් කොහොමත් අපට වන්නේ ලැජ්ජාවක්. ඔබගේ ගමනට අකමැත්තෙමි කියලා කිව්වා. රජ්ජුරුවෝ වනාහි රාජමානයෙන්ද ඉසුරු මදයෙන්ද මත්වෑ දණ්ඩකින් පහරන ලද සර්පරාජයෙකුසේ කෝපයෙන් දිලිහි ඒ මහෝෂධයා කුමක් කෙරේ දැයි කියා එසේම අභිමාන පුරස්සර ඌ 100ක් රජදරුවන් පිරිවරා වේරම්භ වාතයෙන් ඇලලී ගිය අටලොස් අක්ෂෝබිනියක් සේනාවෙන් යුක්තව නික්මුණාහ. දැන් මොකද උනේ? ඉතින් පුතේ මේ රජතුමා රාජමානයෙන් ඒ කියන්නේ රාජකීය ආඩම්බරයෙන්ද සම්පත් ආශාවෙන්ද මත්වෙලා ලීයකින් ගැසූ සර්ප රාජයෙකුසේ කෝපයෙන් ඇවිලිලා ඒ මහෝෂධයාට කුමක් කළ හැක්කේ යැයි කියා සාඩම්බර වූ 100ක් රජදරුවන් සමග ලෝ විනාශයට සිව් දෙසින් හමන ඡණ්ඩ සුළඟකින්. ඒකට තමා පුතේ වේරම්භ වාතය කියලා කියන්නේ. මේ විදිහට මේ සිව් දෙසින් හමන ඡණ්ඩ සුළඟකින් කැළඹී ගිය මහ සයුරසේ කෝප නැමැති සුළඟින් කැළඹුණු සුවිසල් සේනාව සමග නික්මුණේය. කේවට්ට යෝධ තමන් බස් රජ්ජුරුවන් සිතට නංවා ගත නොහි රජ්ජුරුවන්ට පටහැනි වීම නම් යුක්ත නොවෙයි සිතා රජ්ජුරුවන් හා සමග නික්මුණාහ. ඉතින් පුතේ ඔන්න රජ්ජුරුවෝ නම් සේනාවත් සංවිධානය කරගෙන මියුළු නුවර වටලන්න යන්න තමයි දැන් මේ සූදානම් වෙන්නේ. දැන් ඉතින් කේවට්ට බමුණා තමන්ගේ අදහස රජ්ජුරුවන්ට කිව්වට රජතුමාට ඒක ඒත්තු ගන්නන්න බැරි වුණානේ නේද? රජතුමාට ඒක පැහැදිලි කරලා දෙන්න බැරි වුණානේ. නමුත් ඉතින් රජතුමාට විරුද්ධ වෙලා මේ ගමනට සම්බන්ධ නොවී ඉන්න එකත් සුදුසු කටයුත්තක් නෙමෙයි කියලා වැටහුණ නිසා කේවට්ට බමුණ මොකද කරන්නේ? අකමැත්තෙන් වුණත් ඔන්න රජතුමාත් එක්ක මේ ගමනට සම්බන්ධ වෙන්න තීරණය කරනවා. බෝධිසත්වයන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ ජයපානය විද්වංසනය කරන්නට ඒ කියන්නේ විනාශ කරන්නට එවන ලද්දා වූ දහසක්
යෝධයෝ තමන් කටයුතු සම්පාදනය කොට එක් දවසින්ම රාත්‍රිය මුළුල්ලෙහි ගොස් මියුළු නුවරට පැමිණ තමන් කළ කටයුතු පණ්ඩිතයන් වහන්සේට දැන්වූහ. දැන් මොකද උනේ? මේ අතරේ ඔන්න බෝධිසත්වයාණන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජතුමාගේ ජයපානය විනාශ කරන්න එවපු දහසක් යෝධයෝ තමන් ආපු කටයුත්ත නිමා කරලා දවසක්ම රාත්‍රියේ මුළුල්ලේ ගමන් කරලා ඔන්න මියුළු නුවරට පැමිණෙනවා. තමන් කළ කටයුතු පණ්ඩිතයන් වහන්සේට දන්වනවා නේද? පළමු ඒ රජ්ජුරුවන් සමීපයට යවන ලද්දා වූ චරපුරුෂයෝද පණ්ඩිතයන් වහන්සේට චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ වේදේහ රජ්ජුරුවන් ගනුම්හයි 100ක් රජුන් පිරිවරා එන්නාහ. පණ්ඩිතයන් වහන්ස පමා නොවන සේක්වයි හසුන් එවූහ. ඒ අතරතුර දැන් මේ මහෝෂධ පඬිතුමා හැම රජ්ජුරු කෙනෙකුන් සමීපයේම චරපුරුෂය යොදවලානේ තිබුණේ. ඉතින් මේ චරපුරුෂයොත් මහෝෂධ පඬිතුමාට නිරන්තරයෙන්ම හසුන්පත් එව්වා. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා සේනාවත් සංවිධානය කරගෙන 100ක් රජදරුවන් එක්ක ඔන්න වේදේහ රජ්ජුරුවන්ව ආක්‍රමණය කරන්න එන්නයි දැන් මේ සූදානම් වෙන්නේ. ඒක නිසා පමා වෙන්න එපා දේවයන් වහන්සේ කියලා හසුන් නිරන්තරයෙන්ම එව්වා. අද අසුවල් තැන ලැබුම් ගත්තාහ. අද වනාහි නුවරට එන්නාහයි පණ්ඩිතයන් වහන්සේට නිරන්තරයෙන් හසුන් එවන්නාහ. ඒ අසා මහබෝසතාණන් වහන්සේ වඩාලා, ඒ කියන්නේ පුතේ වඩාත්ම කළ මනා විධානයෙහි නොපමා වූසේක. වේදේහ රජ්ජුරුවෝ වනාහි මේ නුවර ගන්නට එත්ලයි පරම්පරා ශබ්දයෙන් ඇසූහ. පරම්පරා ශබ්දයෙන් කියලා කියන්නේ පුතේ කටවහරේ. එහෙම නැත්නම් කටින් කට කියලා කියන්නේ. අන්න එහෙම. ඉක්බිති බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ පෙර සන්ධ්‍යාවෙහිම ගන්නා ලද්දා වූ ලක්ෂ ගණන් දඬු වැට පහන් ආලෝකයෙන් ගොස් සියලු සත්‍යොදුන් මියුළු නුවර පිරිවරා ගත්හ. දැන් මොකද උනේ? අනතුරුව බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ පෙර සවස් භාගයේදීම ලක්ෂ ගණන් වූ පන්දම් ආලෝකයෙන් ගොස් සියලු යොදුන් 7ක් පමණ වූ මියුළු නුවර වට කර ගත්තා. කෙසේ වට කළෝද යත් පළමු කොට පා පොළෝ අගල වටා රන් සන්නාහ ලන ලද්දා වූ රන් සැත් රන් පොරෝදු ආදී හස්යාලංකාරයෙන් සරසන ලද්දා වූ සොඬින් ගන්නා ලද මුගුරු ඇති ලෝහ ප්‍රාකාර වී නමුත් පිටින් ඇන සුණු විසුණු කරන්නට සමර්ථ ශක්ති ඇති දෙක පොළය හා කෝෂය හා යන තුන් තැනින් වෑහෙන්නා වූ එක් මදයකින්ද එම යතෝක්ත ස්ථාන 3 හා දෙකං සිදුරු හා දෙයස් සිදුරු හා යැයි යන සප්ත ස්ථානයෙන් වෑහෙන්නා වූ එක් මදයකින්ද සප්ත ස්ථාන හා දෙනා සාපුටය ගුද මාර්ගය හා යන දශ ස්ථානයෙන් වෑහෙන්නා වූ එක් මදයකින්දැයි මෙසේ ගිලිහෙන තුන් මදයකින් යුක්ත වූ සර්වාභරණයෙන් විභූෂිත ජය අකුසු හා තෝමරාදී ආයුධගත් අත් ඇතිව පිට හිඳිනා ඇතරුවන් විසින් ගැවසීගත් ඒ රජ්ජුරුවන්ගේ කෝප නැමැති ගින්නෙන් නැගී දුම් කඳසේ උස් වී කන්තලින් කන්තල ගසා සිටුවන ලද්දා වූ ඇත්වලල්ලකින්ද යුද්ධයට ලන ලද්දා වූ සන්නාහ ඇති අශ්වාලංකාරයෙන් සරසන ලද සින්දු කාම්බෝජ යෝනාකාදී උත්තම දේශයෙහි උපන්නා වූ නානාභරණ ප්‍රතිමණ්ඩිත වැ සන්නාහ සන්නද්ධ වැ පිට හිඳිනා අසරුවන් විසින් ගැවසීගත් සතුරා හසුකොට ගනිමි. ඔද වැඩියා වූ රජ්ජුරුවන්ගේ සිත් නැමැති ආකාශ ගංගාවෙහි බිඳි බිඳී දැවෙන්නා වූ
රළ පතර වූ යුද්ධයට පිඹිනා ලද කාහල ශබ්දයෙන් සතුටුව පැන පැන සිටිනා වූ ශ්‍රීවය ගලා සිටුවන ලද්දා වූ ගස් වලල්ලකින්ද සිංහ සම් ව්‍යාඝ්‍ර සම් ආදී සම් අතුරන ලද්දා වූ රතාලංකාරයෙන් සරසන ලද නගන ලද නානා වර්ණ ධ්වජ පක්ෂිත ඇති සයිනාධවයෙන් යොදවන ලද සර්වාලංකාරයෙන් සැරසී පිට බඳිනා ලද හිය උරු ඇතිව නැගෙන ලද ධනුත්තරයන් විසින් උපලක්ෂිත වූ සේනා නැමැති සමුර්ධයෙන් නැගෙන්නා වූ මහ තල් මස් කැලසේ රිය සකින් රිය සක ගසා සිටුවන ලද රත වලල්ලකින්ද සිද්ධාර්ථ කුමාරයන් සමතිස් පෙරුම් පුරා මුළු කොට ගෙන බෝධි ද්‍රමයෙන් පිටිවහල් ලදින් සත් තිස් බෝධිපාක්ෂික ධර්ම සංඛ්‍යාත යෝධයන් බල කොටගෙන විදුරසින් අරා බුදු වන්නට උන් වේලෙහි ජය ගැන්ම පිළිවෙන් වේවැයි නොපිළිවෙන් හෝ වේවයි දුර තබාම අන්‍යන්තර ජාතියෙහි අන්‍යන්තර යුද්ධයක් කොට බැලුව මැනැයි සිතා චූලනී රාජ ව්‍යාජෙහි හා වශවර්ති මාරයාගේ සිංහමුඛ හස්තිමුඛ අශ්වමුඛ ව්‍යාඝ්‍රමුඛාදී වූ නොයෙක් භයංකර මුඛ මවා අසි ශක්ති තෝමර බෙන්ඩිවාල කරවාලාදී වූ දීප්තිමත් නානාවිධ අවි ගනිමින් අනේක ප්‍රකාර විකාර වේශයෙන් ආ දස බිම්බරක් මාර සේනාවසේ භයංකර වූ සේනාවෙහි බාහුවෙන් බාහුව ගසා සිටුවන ලද්දා වූ යෝධ වලල්ලකින් දැයි මෙසේ සතර වැලැල්ලකින් ඒ සත් යොදුන් මියුළු නුවර වට ලවා ඒ ස්ථානයෙහි බල ඇනි සිටු වූහ. කෙසේ වට කරන ලද්දේද යත් පළමුව වියලි වැලි අගල වටා රන් යුද්ධ ඇඳුම් අන්දවන ලද රන් පොරෝනා ආදී හස්තීන් අලංකාර කරන ලද ඇඳුම් සහිත සොඳින්ගත් ලී දඬු සහිත ලෝහමය බැමි පවා ඇන කඩා බිඳ දැමීමට සමත් දෙකම්මුල් හා ලිංගය යන තැන් තුනකින් ගලන එක් මදයකින්ද එම තැන් තුන හා කන් දෙකෙහි සිදුරුද ඇස් දෙකේ සිදුරුද යන හත් පොලකින් ගලා බස්නා තවත් මදයකින්ද එම ස්ථාන හත හා නාස්පුඩු දෙක අධෝ මාර්ගයේ යන දස තැනකින්ද වෑහෙන්නා වූ එක් මදයකින්ද යන ආදී වශයෙන් මෙසේ ගලා බස්නා තුන් මදයෙන් යුත් රන් ආභරණින් අලංකාරව බැබලෙන රන් හෙන්ඩුව හා තෝමරය ආදී ආයුධගත් අත් සහිත ඉන්නා වූ ඇතරුවන් විසින් සමන්විත ඒ රජ්ජුරුවන්ගේ කෝපය නැමැති ගින්නෙන් ඉහළ නගින දුම් කඳක් බසු උස්ව කනකට කනක් ලංවනසේ සිටුවන ලද වලල්ලකින්ද යුද්ධයට පුහුණු කරන ලද යුද්ධ ඇඳුම් අන්දන ලද අශ්වයන් සරසනු ලබන අලංකාරයෙන් සරසන ලද සින්දු කාම්බෝජ යෝනක ආදී ප්‍රකට රටවල උපන් නොයෙක් ආභරණ සියල්ලෙන් පූර්ණව ආයුධ වලින් සන්නද්ධව ඒ කියන්නේ ආයුධ දරා පිට හිඳිනා අශ්වාරෝහකයන් විසින් සමන්විත සතුරා අල්වා ගනිමි උද්දාමයට පත් රජ්ජුරුවන්ගේ සිත නැමැති අහස් ගඟෙහි බිඳි බිඳී දුවන රළ සමූහයාසේ යුද්ධයට පිඹිනා වූ නලා හඬින් සතුටුව උඩ පනිමින් උන් බෙල්ලෙන් බෙල්ල ලංකර සේ සිටුවන ලද අශ්ව වලල්ලකින්ද සිංහ හම්
ව්‍යාඝ්‍ර හම් ආදී හම් අතුරා ඇති රත අලංකාරයෙන් සරසන ලද ඔසවන ලද නොයෙක් පාටින් යුත් කොඩි පේලි ඇති අසුන් යොදන ලද සියලු අලංකාරයෙන් සැරසී පිටෙහි බඳින ලද ඊ කොප්පු සහිත දුනුවායන් විසින් මනාව අලංකරණය වූ සේනාව නැමැති මුහුදෙන් මතු වූ මහා තල්මසුන් සමූහයක් සේ කරත්ත රෝදයෙන් රෝදයට ගෑවෙනසේ නවත්වා ඇති රත වලල්ලකින්ද සිදුහත් කුමාරයන් සමාන වූ පාරමිතා 30ක් පුරමින් සිත් ඒකාග්‍ර කොට එහෙම නැත්නම් හිත එකඟ කොට බෝගසක උදව් ලබා සම 30 වූ පාරමිතා ධර්ම ආදී වූ යෝධයන් ආධාර කොට ගනිමින් වජ්‍රාසනයේ හිඳ බුදු වීමට උන් අවස්ථාවේ ජය ගැනීමට හැකි වේද නොහැකි වේද යයි කල්තියා වෙනත් ජාතියක වෙනත් යුද්ධයක් කර බැලීම සුදුසු යැයි සිතා චූලනී රජ ස්වරූපයෙන් පැමිණ වසවර්ති මාරයාගේ සිංහ කට, අශ්ව කට, ව්‍යාඝ්‍ර කට ආදී වූ භයානක කටවල් මවා පාමින් කඩු හෙල්ල තෝමර හෙන්ඩි වාල කරක වාල මේ කියන්නේ පුතේ මේ ආයුධ ගැන හරිද ආදී බැබලෙන නොයෙක් ආකාර ආයුධ ගනිමින් නොයෙක් ආකාරයේ විකාර වෙස් ගනිමින් දස බිම්බර මාර සේනාවසේ භයංකර සේනාවෙහි උරහිසෙන් උරහිස ගෑවෙනසේ සිටු වූ යෝධ වලල්ලකින් දැයි මෙසේ සිව් ආකාර වලලු වලින් ඒ සත් යොදුන් මියුළු නුවර වටකොට ඒ තැන බල ඇනි කියලා කියන්නේ පුතේ මේ යුද්ධ සේනාංක සිටවාලු අනුෂ්‍යයෝ ඔල්වර හඬ දෙන්නාහු අත්පොලසන් දෙන්නාහු පනන්නාහු වටලා ගතුම්හ යන සමාධියෙන් නටමින් ගර්ජනා කරමින් සිටගත්හ අටලොස් අක්ෂෝබිනියක් පමණ සේනාවෙහි නගන ලද මිනි දඬු වැටෙහි ලක්ෂ ගණන් පහන් ආලෝකයෙන්ද 100ක් රජදරුවන් හා හස්තාශ්වාදී සේනාව හා පලන් ආභරණයෙහි ආලෝකයෙන්ද සියලු සත් යොදුන් මියුළු නුවර ඒ මහෝෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥා නැමැති සූර්යයා පහළව සත්වයන්ගේ සිත් මෝහාන්ධකාර විගමනයෙහි හෙළි වූ කලක් පරිද්දෙන් ආලෝක විය. ඇතුන්ගේ කුංචනාදයෙන්ද අසුන්ගේ හේෂාරාවයෙන්ද රථයෙහි චක්‍රනාදයෙන්ද පාබල සේනාවෙහි ගර්ජනාවෙන්ද සක් සින්නම්හර තන්තිරිපට ගැට පහටු මහබෙර පනාබෙර රන්සක් රිදීසක් ආදී වූ පංචාංගික තූර්ය නාදයෙන්ද පොළව පැලී යන පරිද්දෙන් ඌයේය. මනුෂ්‍යයන්ගේ ඔල්වර හඬ කියලා කියන්නේ පුතේ ප්‍රීති ഘോഷා. එහෙම නැත්නම් කෑගැසීම් කියලා කියන්නේ. එහෙමත් කියන්න පුළුවන්. ඉතින් මේ මිනිසුන්ගේ ප්‍රීති ഘോഷා නගන්නා වූ අත්පුඩි ගසන්නා වූ පනින්නා වූ වටලා ගතිමු කියන මේ සිතුවිල්ලෙන් නටමින් ഘോഷා කරමින් ඉන්න ඉමහත් වූ සේනාවේ මැණික් දඬු වැටවල්හි ඒ කියන්නේ මේ පන්දම් වැටේ ලක්ෂ ගණන් වූ පහන් ආලෝකයෙන්ද 100ක් රජදරුවන් හා හස්ති අශ්ව ආදී සේනාව පැළඳි ආභරණවල ආලෝකයෙන්ද මුළු මහත් සත්‍යයොදුන් මියුළු නුවර ඒ මහෝෂධ පණ්ඩිතයන්ගේ ප්‍රඥාව නැමැති හිරු පහළ වී සත්වයන්ගේ සිත මෝහය නැමැති අඳුර එහෙම නැත්නම් අවිද්‍යාව නැමැති අඳුර ඉවත් වෙලා ආලෝක වූ අවස්ථාවක් සේ ආලෝකමත් වුණා.
ඇතුන්ගේ කුංචනාදයෙන්ද අසුන්ගේ හේෂාරාවයෙන්ද රථවල එහෙම නැත්නම් කරත්තවල රෝදවල නාදයෙන්ද පාබල සේනාවේ ഘോഷාවෙන්ද හක් හොරණෑ තන්තිරිපට ඒකත් පුතේ බෙර වර්ගයක් ගැටබෙර පනාබෙර රන්සක් රිදීසක් ආදී වූ පස් ආකාර වූ තූර්ය භාණ්ඩ නාදයෙන්ද පොළව පැලී යන්නා වූ පරිද්දෙන් වුණා. සේනකාදී වූ පණ්ඩිතවරු 4 දින මහත් වූ කෝලාහල ශබ්දය අසා කුමන අරගලයක් බවත් නොදන්නාහු වේදේහ රජුරුවන් සමීපයට ගොස් දේවයනි මහත් වූ කෝලාහල ශබ්දයක අපි කුමක් බවත් නොදම්හ කුමන අරගලයෙක් දැයි විමසුවහොත් යහපතැයි කීහ. එබස් අසා රජ්ජුරුවෝ යලි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් ආවනෑ යයි සී මැදුරු කවුළුව හරහා පිටත බලන්නාහු. උන් ආ බව දැන බයිත ත්‍රස්තවෑ ඉතිකින් අපගේ දිවි නැති බ්‍රහ්මදත්තයා තෙමේ දැන් අප හැම මරන්නේ යැයි සේනකාදීන් හා සමග කතා කරමින් උන්හ. ඉතින් පුතේ ඔන්න සේනක ආදී වූ පණ්ඩිතවරු 4 දෙනා මහත් වූ කෝලාහල හඬ අසා කුමන අරගලයක් දැයි නොදන්නාහු වේදේහ රජුරුවන් සමීපයට ගිහිල්ලා දේවයනි මහත් වූ කෝලාහල ශබ්දයක අපි කුමක් දැයි නොදනුවම්හ කුමන අරගලයක් දැයි සොයා බැලුවහොත් යහපතැයි කීහ. එතන සීමැදුරු කවුළුව කියලා කියන්නේ පුතේ සඳලු තලයේ තියෙන ජනේලයට. ඉතින් මේ සඳලු තලයේ ජනේලය හැර පිටත බලලා කාවද දැක්කේ? උන් ආ බව දැන බියෙන් බියට පත් වෙලා දැන්නම් අපේ ජීවිත විනාශ වෙයි. බ්‍රහ්මදත්තයෝ අප හැම මරන්නාහුයි කියලා සේනක ආදීන් හා කතා කරමින් හිටියා. මහ බෝසතාණන් වහන්සේ වනාහි චූලනී රජුරුවන් ආ බව දැන සිංහයකු මෙන් කිසි බයක් නැතිව නුවර මුළුල්ලෙහි රකවල් සකස් කොට ලවා රාජාදීහු බයින් දිලිහිලා හිඳිති. මා උන් අස්වසාලා ලුව මනවැයි රජගෙයි මතු මාලට නැගී රජ්ජුරුවන් වැඳ එකත් පස්වැ සිටිසේක. රජ්ජුරුවෝ මහ බෝසතාණන් වහන්සේ දැක ලබන ලද අස්වස් ඇතිවෑ මපුතු නුවන් මහෝෂධ පණ්ඩිතයන් විනා අනෙක් මා මේ දුකින් මුදවන්නට සමර්ථ කෙනෙක් නැතැයි සිතා පණ්ඩිතයන් වහන්සේ කතා කරන්නාහු. මහ බෝසතාණන් වහන්සේ චූලනී රජ්ජුරුවන් ආ බව දැන සිංහයෙකු මෙන් කිසිදු බියක් නැතිව නගරය පුරා ආරක්ෂාව සලස්වා රජ ආදීහු බයෙන් බියපත් වී සිටිති. මා උන් සනසාලිය යුතුය. රජගෙයි ඉහළ තට්ටුවට නැග වැඳ පසෙකට වී සිටිසේක. රජ්ජුරුවන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ දැක සැනසුම් සුසුම් හෙලා මා පුතණුවන් මහෝෂධ පණ්ඩිතයන් හැර මා මේ දුකෙන් ගැලවීමට දක්ෂ කෙනෙක් නැතැයි සිතා පණ්ඩිතයන් වහන්සේ සමග කතා කරන්නාහු. මහෝෂධ පණ්ඩිතයෙනි පංචාල දේශවාසී වූ බ්‍රහ්මදත්ත රජතෙමේ 100ක් රාජධානීවල සියලු මහා සේනාවෝ ගැන පැමිණ සිටිති. පංචාල රාජධානිය සන්තක වූ මේ සේනාතොමෝ මෙතෙකැයි පමණ නැත්තීය. ඊතා මහත් ද්වාරට්ටාල සලාදී වූ නොයෙක් කර්මාන්තයට පිටින් ගෙන එන්නා වූ දැව පත්‍ර සංගාලියම් වෙට්ටම් ලෑලි ආදී වූ දාරු සම්භාරයන් ගෙන ඇවිදින්නා වඩු සෙනගකින් යුක්ත වූ සියලු සංග්‍රාමයෙහි දක්ෂ වූ ඇතුන් අසුන් ආදී වූ බල සෙනග ඇත්තීය.
ඉතින් පුතේ මේ රජ්ජුරුවන් වහන්සේ මහබෝසතාණන් වහන්සේව දැකලා සැනසුම් සුසුම් හෙළලා මපුතු නුවන් මහෝෂධ පණ්ඩිතයන් හැර මා මේ දුකෙන් ගැලවීමට දක්ෂ කෙනෙක් නම් නැත යයි හිතලා පණ්ඩිතයන් වහන්සේ සමග කතා කරගන්නාහු මහෝෂධ පණ්ඩිතයනි පංචාල දේශවාසී වූ බ්‍රහ්මදත්ත රජතුමා 100ක් රාජධානීවල සියලුම මහා සේනාවෝ ගැන පැමිණ තිබෙනවා. පංචාල දේශයේ සතු වූ මේ මහා සේනාව මෙතෙකැයි කිව නොහැකි. ඉතා විශාල දොරටු හා අටුළු ආදී සඳහා වූ නොයෙක් කර්මාන්ත උදෙසා පිටින් ගෙන ලෑලි ආදී වූ දැව විශාල සංඛ්‍යාවක් ගෙන ඇවිදින වඩුවන්ගෙන්ද සමන්විතයි. යුද්ධයේ සියලු අංශයන්හි ශූර ඇතුන් අසුන් ආදී බල සේනාවන් වලිනුත් සමන්විතයි. මේ බල සේනාවන් වලිනුත් යුක්තයි. ගහන බැවින් තමා අතුරට වන්නා උන් නොපෙනෙන පරිද්දෙන් පය බිම ගෑවීය. නොදී උර පිටින් ගෙන යන්නීය. හස්ති ශබ්දය, අශ්ව ශබ්දය, රථ ශබ්දය, වීණා ශබ්දය, මුර්දංග ශබ්දය, ගීත ශබ්දය, තාල ශබ්දය, විදුව, ගණුව, අණුවයි මෙසේ දශ විධ ශබ්දයෙන් යුක්ත වූ ඇතුන් ආදී වූ සිවුරග සෙනගෙහි පවත්නා නාදය මුදු පරගානා සේ පවත්නා හේයින් මුව එව ඔබ යව යුද්ධ කරව පමා නොවව ආදී වූ එක් එක් කටයුත්තෙහි නියෝග වචන වාග් භේදයෙන් දන්වන්නට නොපිළිවන් හේයින් මුර්දංග මුද්දවාලී වූ නානා ප්‍රකාර බේරි ශබ්දයෙන් හා සංක කාහල ශබ්දයෙන් හා හඟවන්නා වූ එක් එක් කටයුතු ඇත්තීය. සේනාව තද වී ඇති නිසා මැදට වැටුණ උන් නොපෙනීගෙන යන පරිදි පය බිමට නොතබමින් කරින්ම කියන්නේ කර උඩින් ගෙන යන්නාහුය. හස්ති ශබ්ද, අශ්ව ශබ්ද, රථ ශබ්ද, වීණා ශබ්ද, බෙර ශබ්ද, ගීත ශබ්ද, ගායනා ශබ්ද, විදුව කියලා කියන්නේ පුතේ ඊයෙන් ගණුව අණුව යන දස ආකාර ශබ්ද වලින් යුක්තය. ඇතුන් ආදී චතුරාංගනී සේනාවේ ශබ්දය මුහුද නාද කරන්නාසේ ශබ්ද නගන බැවින් මෙහි එව එහාට යව යුද්ධ කරව ඉක්මන් කරව යන ආදී වූ ඒ කටයුතු උදෙසා අන දෙන වචන වෙන වෙනම දැන ගැනීමට නොහැකිය. අන කිරීමට නොහැකි නිසා බෙර මද්දලය ආදී වූ නොයෙක් අන්දමේ බෙර හඬින් හා සක් හඬින් දැන්වීමට අන කරනු ලැබේ. සත්‍රුවනින් විසිතුරු වූ සන්නාහයෙන් හා ස්වර්ණ ජාල හස්ති කුන්ත විශේෂයෙන්ද රාජ මහාමාත්‍යාදීන් විසින් පළඳනා ලද්දා වූ කනක කටක රසනා නූපුර තාඩංග වලය තිසරපට අවුල්හර උදර බන්ධන ගැට නිමුල් හර පස්රූ පස්වලලු පේරැස් එක්වැටි පාමුදු පාඩගම් පාසලම් පාදජාලා පාදත්‍ර පාදාභරණාදී වූ ශරීරාභරණයන්ගෙන්ද හොබනීය. සත්‍රුවනින් විචිත්‍ර වූ යුද්ධ ඇඳුම් හා රන් දැල් සහිත හස්ති ඇඳුම් ස්වර්ණ ජාල හස්ති කුන්ත කියලා හඳුන්වනවා. වලින්ද රාජ මහා ඇමතීන් පළඳා ඇත්තා වූ රන් ආභරණ කනක රසනා ගෙජ්ජි තෝඩු වලලු තිසරපට කියලා මාල විශේෂයක් මුතුමාල බඳපටි ගැට නුඹුල්හර ඒ කියන්නේ පුතේ ආභරණ විශේෂ පය බැඳි ආභරණ පස් රූ කියලා කියන්නේ වට පස් වලලු ඒ කියන්නේ මේ පයට දාන වලලු. පේරැස් කියන්නේ නම කෙටු මුදු ලොකු මුදුපට පය ඇඟිලි මුදු පාසලඹ පාද ජාලා
පාදනු පාද ආභරණ මේ ඔක්කොම පළඳින ආභරණ විශේෂ. ආදී වූ ශරීර ආභරණ වලින්ද ශෝභමානය. කනක රජතාදීන් විචිත්‍ර වූ රක්ත නීලාදී වූ නානා වස්ත්‍රයෙන් සමුජ්ජවලිත රාත්තාදියෙහි නගන ලද නානා ප්‍රකාර දවලච්ඡත්‍ර පංක්තියෙන් ගැවසී ගත්තිය. ඇත්වාහන අස්වාහන රථ වාහනයෙන් යුක්තය. හස්ති ශිල්පය, අශ්ව ශිල්පය, රථ ශිල්පය, ධනු ශිල්පය ආදී වූ අටළොස් මහා ශිල්පයෙහි කෙළ පැමිණියන් විසින් විශේෂයෙන් සමෘද්ධය. මේ සේනාතොමෝ සිංහ සමාන වික්‍රම ඇතිය. ශූර යෝධයන් විසින් සුප්‍රතිෂ්ඨිය මේ සේනාවෙහි පොළව හා සමාන නුවණ ඇති රහස් මන්ත්‍රණ කරන සුළු වූ හෙවත් දෙදවසක් තනිවැ හිඳ සිතුවහොත් මහ පොළව පෙරලන්නටද අහස හා පොළව හා ගැටලන්නටද පොහොසත් වූ පඬිවරු 10 දෙනෙක් ඇත්තාහ. ඒ පඬිතවරුන්ට වඩා අධික වූ පඤ්ඤා ඇති රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවී පඬිතවරුන් දෙස 10 දෙනාට 11 වැනිව හිඳ චූලනී රජ්ජුරුවන්ගේ සේනාවට අනුශාසනා කරන්නාහුය. රන් රිදී වලින් අලංකාර රතු නිල් වූ ඇඳුම් වලින් බබලන ඇතිරිලි රථයන්හි නංවා ලද නොයෙක් ආකාර වූ සුදු කොඩි වලින් ගැවසී ගත්තේය. ඇත්වාහන අශ්වාහන රථ වාහන වලින් යුක්තය. හස්ති අශ්ව රථ ධනු ශිල්ප ආදී වූ 18ක් ශිල්ප යන්හි පරතෙරට පත් අයගෙන් පොහොසත්ය. මේ සේනාවෝ සිංහයන් බඳු වික්‍රමාන්විත වූවාහු වෙති. ශූර යෝධයන් විසින් මනාව සංවිධානය වී තිබේ. මේ සේනාව පොළව බඳු නුවණ ඇති රහස් මන්ත්‍රණයේ දක්ෂ, ඒ කියන්නේ මේ කුමන්ත්‍රණයට දක්ෂ ඌ එනම් දෙදවසක් තනිව සිටුවහොත් මහ පොළව පෙරලීමටද අහස හා පොළව ගැට ගසන්නටද පොහොසත් පඬිතවරු 10 දෙනෙක් ඇත්තෝය. මේ පඬිතවරු 10 දෙනාගේ නුවණ ගැන තමයි මෙතනදී කියන්නේ. දවස් දෙකක් තනියෙන් ඉඳලා හිතුවොත් මහ පොළව පෙරලන්නට වගේම අහසයි පොළවයි ගැට ගසන්නට උනත් පුළුවන් තරමට මෙයාලා දක්ෂ පඬිවරු 10 දෙනෙක් කියලා තමයි මෙතනදී කියන්නේ. ඒ පඬිතවරුන්ට වඩා නුවණ ඇති රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවියත් මේ පඬිතයන් 10 දෙනාට අමතරව 11 වැනියාව හිඳගෙන මේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ සේනාවට උපදෙස් දෙනවලු. වැලිඳු ඒ තලතා දේවීන්ගේ ප්‍රඥාව කෙසේද යතහොත් එක් දවසක් මිනිසෙක් සාල් නැලියක්ද බත් මුලක්ද මසුරන් දහසක්ද හැරගෙන ගඟින් එතර යෙමි ගඟ මැදට ගොස් දිය සැඩසෙයින් එතරව ගත නොහි එතර සිටි මිනිස්සුන්ට පින්වත්නි මා අත සාල් නැලියක් හා බත් මුලක්ද මසු දහසක්ද ඇති මෙකී තුනින් මට යමක් රුචි වී නම් ඒ දෙමි. තොප හැම දෙනා කෙරෙන් යම් කෙනෙක් මා එතෙර කළහොත් නම් ඌ මා එතෙර කෙරත්වයි මෙසේ කීය. ඉක්බිති ශක්ති සම්පන්න පුරුෂයෙක් කච්චිය තර. ඒ කියන්නේ පුතේ කච්චිය කියලා කියන්නේ මෙතනදී මේ රෙද්දක්. කච්චිය තද කර, ඒ කියන්නේ මේ රෙද්ද තද කර කොට හැඳගෙන ගඟට බැස ඒ පුරුෂයා අත අල්ලාගෙන එතර කොට මට දිය යුතු දෙය දිවයයි කීය. ඒ තෙමේ සහල් නැලිය හෝ බත් මුල හෝ ගනුවයි කීය. ඒ යසා දියෙන් එතර කර පුරුෂයා මම මාගේ ජීවිතය නොතකලා තොප එතර කළෙමි. මට සාල් නැලියෙන් හා බත් මුලින් හෝ ප්‍රයෝජනයක් නැති මසු දහස දෙවයයි කීය. ඒ අසමින් යමක් මට රුචි වී නම් ඒ දෙන්නෙමි කියමි. දැන් මට යමක් රුචි වී නම් ඒ දෙමි. කැමැත්ත හොත් ගනුවයයි කීය. යලිත් ඒ තලතා දේවියගේ නුවණ කෙසේද කියලා කියනවා නම් එක් දිනක් මිනිසෙක් සහල් නැලියක් කියලා කියන්නේ පුතේ හාල් හුණ්ඩු දෙකක්
ද බත් මුලක්ද මසුරන් දහසක්ද රැගෙන ගඟින් එගොඩ වෙමි ගඟ මැදට ගොස් දිය පහර සැර නිසා එගොඩ වීමට නොහැකිව එගොඩ උන් මිනිසුන්ට පින්වත්නි මා ළඟ හාල් නැලියක් හා බත් මුලක්ද මසුරන් දහසක්ද ඇත. ඒ තුනෙන් මට යමක් කැමති වී නම් එය දෙමි. තොප සියල්ලන්ගෙන් යමෙක් මා එගොඩ කිරීමට කැමති නම් එසේ කරත්වායි කියලා කිව්වා. ඉන්පසු එක් ශක්තිමත් පුරුෂයෙක් වස්ත්‍රය මනාව හැඳගෙන ගඟට බැස ඒ පුරුෂයාගේ අත අල්ලාගෙන එතර කොට මට දිය යුතු දේ දෙන්නැයි කීය. ඔහු හාල් නැලිය හෝ බත් මුල හෝ ගන්නැයි කීය. ඒ අසා දියෙන් එගොඩ කළ පුරුෂයා මම මගේ ජීවිතය පවා නොසලකා තොප එතෙර කළෙමි. හාල් නැලියෙන් හෝ බත් මුලින් වැඩක් නැත. මසුරන් දහස දෙන්නේයයි කීය. ඒ අසමින් යමක් මට රුචි වී නම් ඒ දෙන්නෙමි කීමි. දැන් මට කැමති දේ දෙමි. කැමති නම් ගනුවයි කීය. ඒ තෙමේ සමීපයෙහි සිටි එකෙකුන්ට එපවත් කීය. එයින් යමෙක් තමන්ට රුචි වී නම් ඒ තොපට දෙමි කියා කීවේද. උන් කීයේ උන් දෙනු කැමති දෙය හැර ගනුවයි කීයේය. ඒ පුරුෂයා උන් කී බසත් නොසිට එසේ මා ගන්නේ නැතයයි ඔහු ඒ පුරුෂයා උන් කී බසත් නොසිට එසේ මා ගන්නේ නැතයි ඔහු අරගෙන අධිකරණ නායකයන්ට සරුප කීය. සරුප කියලා කියන්නේ පුතේ තොරතුරු. අධිකරණයේ ඇත්තෝද දෙන්නාගේ බස් අසා ඌදුන් දෙයක් ගනුවයි එසෙලෙසම කී ඌය. ඒ පුරුෂයා අධිකරණ නායකයන්ගේ යුක්තියෙහි නොසිට රජ්ජුරුවන්ට දැන්වීය. රජ්ජුරුවෝ අධිකරණ නායකයන් ගෙටගෙන් වාගෙන උන් මැදයේ දෙන්නාගේ බස් අසා එලෙසම කියා යුක්තිය පසිඳිනාසේ නොදන්නාහු තමාගේ ජීවිතයෙහි ආසාවක් නැතිව ගඟට බට තැනැත්ත ඌම පැරද ඌහ. එවේලෙහි රජ්ජුරුවන්ගේ මෑණියෝ තලතා දේවී තුමු ඒ තැනට නුදුරු තැනක හුන්නාහු. රජ්ජුරුවන් යුක්තිය නපුරු කොට පසුන් බව දැන පුත මේ යුක්තිය සලකා පියා කියවයි කීහ. මෑණියන් වහන්ස මා දන්නේ මෙපමණෙක්මය. ඉඳින් නුඹ වහන්සේ අමුත්තක් දන්නාසේක් වී නම් පසිඳුව මැනවයි කීහ. ඔහු අසල අන් තැනැත්තෙකුට ඒ බව කීය. ඔහු තමන්ට කැමති වී නම් එය දෙන්නෙමි කියා නේද ඔහු කීවේ. ඔහු දීමට කැමති තේ අරගන්නැයි කීය. ඒ පුරුෂයා ඔහු කී වචන පිළිනොගෙන මා එසේ ගන්නේ නැතැයි කියා අධිකරණ විනිශ්චයකාරවරයාට කතාව කීය. අධිකරණ නායකයාද දෙදෙනාගේම කතා අසා මොහු දෙන දේ ගනුවයි එලෙසම කීය. ඒ පුරුෂයා අධිකරණ නායකයාගේ තීරණය පිළිනොගෙන රජතුමාට දන්වා සිටියේය. රජතුමාත් අධිකරණ නායකයා මාලිගයට කැඳවා උන් මධ්‍යයේ දෙදෙනාගේම කතා අසා යුක්තිය තීරණය කිරීමට අපොහොසත් වී තම ජීවිත ආසාවද නැතිව ගඟට බැස්සා වූ තැනැත්තා පරාජය කළේය. මේ අවස්ථාවේ රජ්ජුරුවන්ගේ මව්තුමෝ තලතා දේවීන් වහන්සේ එතැනට සමීප තැනක සිටියාහු. රජතුමා විනිශ්චය වැරදියට පසිඳු බව දැන පුත්‍රය යුක්තිය සලකා තීරණය දෙන්නැයි කීවෝය. මෑණියන් වහන්ස මා දන්නා දේ පමණකටය. ඉතින් ඔබ වහන්සේ වෙනත් අයුරු දකින්නේ නම් පසිඳ නැයි කීහ. අවසානයේදී රජතුමාගේ තීරණය බවට පත්වෙන්නේ තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා ගඟට බැහැපු මේ තැනැත්තාව පරාජය වන තීරණයක්. ඉතින් මේ තීරණය දිහා බලන් ඉඳපු රජතුමාගේ මෑණියෝ ඒ කියන්නේ තලතා දේවීන් වහන්සේ එතනට පැමිණලා කියනවා පුත්‍රය යුක්තිය සලකලා තීරණය ගන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී රජතුමා කියනවා මෑණියන් වහන්ස මගේ තීරණය නම් මෙපමණයි. ඔබ වහන්සේ වෙනත් අයුරකින් මේ ප්‍රශ්නේ දකිනවා නම්
ඔබ වහන්සේම මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ඔන්න තලතා දේවියට මේ ප්‍රශ්නය බාර දෙනවා. තලතා දේවී යහපත යුක්තිය පසිඳිමි කියා ඒ දිනයෙන් යන්නට සිටි පුරුෂයා බනවා මෙසේ එව දරුව තොප අත තුබූ සාල් නැලියක් බත් මුලත් මසු දාසත් 3 පිළිවෙලින් බිම තබාලව යයි කියා පිළිවෙලින්ම තබවා තෝ දියෙන් යන්නෙහි මූට කුමක් කීදැයි විචාරා මෙලෙස කීමී කල්හි එසේ වීනම් තට රුචියක් හැරගෙන යවයයි කී. ඒ තෙමේ මසු 1000 අතට ගත ඉක්බිති වූ මත තැන ගිය කල බිසෝ වූ ගෙන්වා දරුව මසු 10 තොපට අභිප්‍රාය දැයි විචාරා එසේය කැමැත්තෙමි කී කල දරුව තොප විසින් මින් මට යමක් රුචි වී නම් ඒ දෙමි මෝහට කියන ලදද නොකී ඒ දැයි කීහ. කියන ලදය දේවයන් වහන්සේයි කී කල එසේනම් මේ මසු 10 මෝහට දෙවයයි කීහ. ඒ තෙමේ හඬමින් වැළපෙමින් මසු 1000 ඕහට දුන්නේය. එවේලෙහි රජ්ජුරුවෝද අමාත්‍යයෝද සතුටුව සාදුකාර දුන්හ. එතැන් පටන් තලතා දේවීන්ගේ නුවණ දඹදිව මුළුල්ලෙහි පතල වීය. මේ නිසා මා චූලනී රජ්ජුරුවන්ගේ මෑණියන් තලතා දේවීන් 11 වස් වෑ සේනාවට අනුශාසනා කෙරෙති කීය. නැවත ඒ සේනාවෙහි පංචාල රාජ්‍යෙහි අනූන වූ පරිවාර සම්පත් ඇති බ්‍රහ්මදත්තයා විසින් හැරගත් රට ඇති මරණ බයින් තැතිගත් 100ක් රජදරුවෝ මේ චූලනී රාජයා සමග යෙති. 18 අක්ෂෝභිනියක් සේනාවෙන් මේ මිතිලා නම් රාජධානිය වටලා පළමු ඇත් පවුරක දෙවනුව අස් පවුරක තුන්වැනුව රත පවුරක සතරවැනුව යෝධ පවුරකැයි මෙසේ සතර වලල්ලක් හා ඇත් වලල්ලක්ට හා අස් වලල්ලට හා අතුරෙහි එක් වීදියක අස් වලල්ලකට හා රත වලල්ලකට අතුරෙහි එක් වීදියක රත වලල්ලට හා බල වලල්ලට හා අතුරෙන් එක් වීදියක මෙසේ 3 සන්ධියකින් වට කරන ලද වේදේහ රට වාසීන්ගේ මිතිලා නම් රාජධානිය හාත්පසින් කැන උඩ නගන කලක් පරිද්දෙන් පවුරු පදනම් බිඳ දැන් සුණු විසුණු කරනු ලැබේ. මහෝෂධ පණ්ඩිතයෙනි හාත්පසින් යම්බඳු සේනාවක් විසින් පිරිවරණ ලදද ඒ සේනාවට මත්තෙහි පෙනෙන නොයෙක් 100,000 ගණන් මිනි දඬු වැට පහන් කරන කොට ගෙන තරුවලින් ගහන වූ ආකාශය වැන්න. පණ්ඩිතයෙනි නුවණ නම් මෙසේ වූ තැනට වේද තොප හා සම නුවණැති කෙනෙක් නම් නැති. මෙසේ වූ මහා සේනාවෙන් අපට ගැලවීමක් කෙසේ වේදැයි කීහ. තලතා දේවිය හොඳයි යුක්තිය විනිශ්චය කර පසින්දමි කියා ඒ දියෙන් ගිය පුරුෂයා අමතා මෙහි එව දරුව තොප අත ඇති සහල් නැලියත් බත් මුලත් මසු 10ත් යන තුල පිළිවෙලින් බිම තබාලයි කියා පිළිවෙලට තබාලා දැන් මොකද උනේ තලතා දේවිය මෙතනට පැමිණිලා හොඳයි එහෙනම් යුක්තියට අනුව විනිශ්චය කරලා අපි තීරණයකට එමුයි කියලා මේ දියෙන් ගියපු පුරුෂයාවට කතා කරලා මෙහෙට එන්න දරුවෝ තොප අත ඇති සහල් නැලියත් බත් මුලත් මසු 10ත් කියන තුනම පිළිවෙලකට බිම තියන්න කියලා ඒක පිළිවෙලකට බිම තබලා තෝ දියෙහි යන විට මොහුට කුමක් කීවේදයි ඇහුවා. ඒ වෙලාවේ මේ පුද්ගලයා කිව්වා මම මෙසේ කී කල එසේනම් තට කැමති දෙයක් අරගෙන යවයි කීහ. මම කිව්වේ මේ තුන අතරින් මට කැමති දෙයක් අරගෙන යන්න දෙනවා කියලයි කියලා කිව්වට පස්සේ තලතා දේවිය කියනවා එසේනම් තට කැමති දෙයක් අරගෙන යව කියලා. එහෙනම් මෙතනින් ඔයා කැමති දෙයක් අරගෙන යන්න කියලා කියනවා. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? අර සහල් නැලියයි බත් මුලයි දෙකම තියෙද්දී මොකද්ද ගන්නෙ? මසු 10 අතට අරගෙන ඔන්න මද දුරක් යනවා. ඊට පස්සේ ආයෙත් බිසව ටික දුරක් යන්න දීලා මොකද කියන්නේ? ආපසු
එන්න කියලා ඔන්න මේ දරුවව ගෙන්ව ගන්නවා. ගෙන්නගෙන අහනවා දරුව මසුදහස නුඹගේ බලාපොරොත්තුවදයි කියලා. ඒ කියන්නේ ඔබ මෙතනින් කැමතිම දේ ඔබ බලාපොරොත්තු වෙන දේ මේ මසුදහසකද කියලා අහනවා. ඒ වෙලාවේදී මේ පුරුෂයා කියනවා එසේය කැමැත්තෙයි කියලා. එහෙනම් මොකද වෙන්නේ? තොප විසින් මින් මට යමක් රුචි නම් ඒ දෙමි මොහුට කියන ලදද කියලා අහනවා. එසේත් නැතිනම් නොකියන ලදදයි අහනවා. ඒ වෙලාවේදී මේ පුරුෂයා කියනවා එසේ කියන ලදයි කියලා. ඔන්න ඒ වෙලාවේදී තලතා දේවිය කියනවා එහෙනම් ඔය මසුදහස මේ පුද්ගලයාට දෙන්න කියලා. ඉතින් මේ පුරුෂයා ඒ මසුදහස තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා දියට බැසපු ඒ පුරුෂයාට ලබා දෙනවා. ඒ අවස්ථාවේ රජුද අමාත්‍යයෝද සතුටුව සාදුකාර දෙනවා. එතෙන් පටන් තලතා දේවියගේ නුවණ දඹදිව පුරාම ප්‍රසිද්ධ වෙනවා. එබැවින් මහා චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මෑණියන් තලතා දේවීන් 11 වැනියාව සේනාවට අනුශාසනා කරති කීවේ නැවත ඒ සේනාවේ පංචාල රාජ්‍යයෙහි නොඅඩු වූ පිරිවර ඇති බ්‍රහ්මදත්ත විසින් යටත් කරගත් රාජ්‍ය ඇති මරණ බයින් බියපත් 100ක් රජදරුවෝ මේ චූලනී රජ සමග යති. සුවිශාල අටලොස් අක්ෂෝබිනියක් සේනාවෙන් මේ මියුළු නම් රාජධානිය වටලා පළමු ඇත් පවුරෙක, දෙවැනිව අස් පවුරෙක, තුන්වැනිව රත පවුරෙක, සතරවැනිව යෝධ පවුරෙකයි මෙසේ සතර වලල්ලක් හා ඇත් වලල්ලකට හා අස් වලල්ලකට හා මැද එක් අයුරකින්ද අස් වලල්ලකට හා රත වලල්ලකට මැද තවත් අයුරකින්ද රත වහලකට හා සේනා වලල්ලකට අතර තවත් අයුරකින්ද මෙසේ තුන් ආකාර වූ හමුදාවකින් වට කරන ලද වේදේහ රජුගේ වැසියන්ගේ මියුළු නම් රාජ්‍ය වටා සම්පූර්ණයෙන්ම හාරා උඩට දැමූ කලක් පරිද්දෙන් දැමි පදනම් බිඳ දැන් කඩා බිඳ දමනු ලැබේ. මහෝෂධ පණ්ඩිතයනි වටේටම මේ ආකාර වූ සේනාවක් විසින් වටලන ලද ඒ සේනාව මත පෙනෙන නොයෙක් 100,000 ගණන් මැණික් වැනි ලී වැට පහන් නිසා තරුවරින් පිරි අහස වැන්න පණ්ඩිතයනි බුද්ධිය මෙහෙයවා කටයුතු කළ යුතු වන්නේ මෙවන් අවස්ථාවකට නොවේද? තොප හා සමාන ඥානයක් ඇති වෙනත් අයෙකු නම් නැත. මේ ආකාර වූ මහා සේනාවෙන් අප ගැලවෙන්නේ කෙසේදැයි කීහ. මෙසේ රජ්ජුරුවන් මරණ බයින් යුක්තව කියන්නා වූ බස් අසා මහ බෝසතාණන් වහන්සේ මේ රජ්ජුරුවෝ ඊතා මරණ බයින් බයපත් වැයි කියාහ. රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදෙකු පිළිසරණ වන්නාසේද සාදුකින් පෙළෙන එකෙකුට භෝජනය මුත් අනිකා පිළිසරණ නොවන්නාසේද පිපාසා ඇති කෙනෙකුට පැන් සුව හොත් මුත් ඒ පිපාසය නොසිතින්නාසේද මේ රජ්ජුරුවන්ට මාමුත් අනෙක් පිළිසරණක් නැති. රජ්ජුරුවන් අස්වසාලමී සිතා ඉක්බිති රජ්ජුරුවන්ට මහ බෝසතාණන් වහන්සේ සැටයොදුන් රග්ගල තලා මස්තකයෙහි නාද කරන ලද සිංහ රාජයෙකු මෙන් නොබව මැනව දේවයන් වහන්ස රාජ්‍ය සුව අනුභව කළ මැනව. මම කැටක්ගෙන කපුටු රසක් පළවන එකක් හෝ මෙන්ද දුන්නක් අල්ලාගෙන වඳුරු මුලක් පළවන එකක් හෝ පරිද්දෙන්ද මේ අටලොස් අක්ෂෝබිනියක් පමණ සේනාව බඩ බන් කඩ මනකටත් අස්වාමික කරවා නිගණ්ඨ සේනාවක් පරිද්දෙන් ඉස් ලූලු අත ලුහු බඳවා පියමි. එය මට භාරය. සටනෙකැයි සිතක් නොතබා බය නොගෙන සුවසේ රාජ්‍ය ශ්‍රී අනුභව කර මැනවැයි කීසේක. ඉතින් පුතේ මේ විදිහට රජ්ජුරුවන් මරණ බයින් යුක්තව කියන මේ කතා අහලා මහබෝසතාණන් වහන්සේ මේ රජ්ජුරුවෝ ඉමහත් මරණ බයින් බියට පත්ව සිටිති.
රෝගයකින් පීඩා විඳින තැනැත්තෙකුට වේලාවට සුදුසු ප්‍රතිකාරයක් දන්නා වෛද්‍යවරයෙකු එහෙම නැත්නම් වෙදෙකු පිහිට වෙනවා වගේම පිපාසයෙන් පෙළෙන අයෙකුට වෙන දෙයක් දීලා හරියන්නේ නැහැ නේද? වතුර පෙව්වොත් මිස ඒ පිපාසය සංසිඳෙන්නේ නැහැනේ. අන්න ඒ වගේම රජ්ජුරුවන්ට මේ මහෝෂධ පඬිතුමා හැර වෙන කෙනෙකුගේ පිහිටක් නැහැ. රජ්ජුරුවන්ව සනසන්න ඕනේ කියලා හිතලා අනතුරුව රජ්ජුරුවන්ට මහ බෝසතාණන් වහන්සේ යොදුන් 60ක් පමණ වූ රග්ගල් තලාවක් උඩ සිට ගර්ජනා කරන සිංහ රාජයෙකු වගේ බිය නොවනු මැනවි රජතුමනි. රජ සැප විඳිනු මැනවි. මම කැටයක්ගෙන ඒ කියන්නේ ගල් කැටයක් අරගෙන කපුටන් රාශියක් එලවා දමන තැනැත්තෙක් මෙන්ද දුන්වක් පෙන්වා වඳුරු රංචුවක් එලවා දමන තැනැත්තෙකු මෙන්ද මේ අටලොස් අක්ෂෝභිනියක් එතරම් සුවිශාල සේනාවක් ඉන බැඳී රෙද්දටත් අහිමි කොට නිගණ්ඨ සේනාවක් වගේ හිස හැරුණු අත දුවවමි. ඒ මට බාරය. යුද්ධයකයි යන සිතක්වත් නැතිව යුද්ධයක් ඇති වෙයි කියලා හිතලා බිය වෙන්නේ නැතුව සැපසේ රජ සැප විඳින්න කියලා අපේ මහබෝසතාණන් වහන්සේ රජතුමාට කියනවා. මෙසේ කියා රජ්ජුරුවන් අස්වසාලා මාලිගයෙන් බැස නුවර බෙරලවා හැම දෙනාට වදාරන සේක්. පින්වත්නි, තෙපි හැම සතුරෝ වටලා ගත්තෝ වේදැයි නොසිතා මල්ගඳ විලවුන් හා අටලොස් වර්ගයේ කැවුම් හාරා මස් ආදී නොයෙක් අන්තපාන සපයා වස්ත්‍රාභරණයෙන් සැරහි උත්සවයට පටන් ගනුව. සමහර කෙනෙක් තොපට සුදුසු පරිද්දෙන් බොව්නම් මහා පානයත් බොව බෙරගසව ගී කියව එළුසන් ඔල්වරසන් අසුරුසන් දෙව සියල්ලක් නැති කෙනෙකුට මාගෙන් දෙමි. මහෝෂධ පණ්ඩිතයෝ නම් මමය. කිසි බයක් නොකරව මාගේ ආනුභාව බලයයි කියා අස්වසා වදාළසේක. ඒ බසින් නුවර වාසී වූ සත් අවුරුද්දේ පටන් ඔබගේ බල තමන් ඇම ඉඳුරා දන්නා හේයින් කිසි බයක් නැතිව සංකා රහිතව නැටුම් ආදී සියල්ලෙන්ම මහතානන් වදාළ පරිද්දෙන් උත්සවයට පටන් ගත්හ. මෙසේ කියා රජ්ජුරුවන් සනසා මාලිගාවෙන් බැස නුවර බෙරගසා හැමෝටම පින්වත්නි, තෙපි සියලු දෙනාම සතුරන් වටලාගත් බවක් හිතන්නේ නැතුව මල් සුවඳ ආලේපන නොයෙක් වර්ගයේ කැවුම් හා රාමස් ආදී වූ නොයෙක් කෑමවීම සහිතව ඇඳුම් පැළඳුම් ආභරණ වලින් සැරසී උත්සවයක් ආරම්භ කරන්න කියලා කිව්වා. සමහර කෙනෙක් තොපට කැමති පරිදි බොන්නේ නම් සුරාවත් පානය කරන්න කියලා කිව්වා. බෙර ගහන්න, ඊළඟට ගී කියන්න, සිවුරුහන් හඬ නගන්න, ප්‍රීති ഘോഷා නගන්න කිසිවක් නැති අයට, ඒ කියන්නේ දුප්පත් අයට මේ දේවල් මා විසින්ම ලබා දෙනවා කියලාත් මහෝෂධ පඬිතුමා මෙතනදී කියනවා. මහෝෂධ පඬිතුමා නම් මමය. කිසිදු බයක් හිතන්න එපා. මාගේ තරම බලවයි කියා සනසා වදාළසේක. ඒ බස්සසා නුවර වැසියෝ අවුරුදු 7ක් පමණ එතුමාගේ බල සියල්ලන්ම ඒකාන්තයෙන්ම දන්නා බැවින් කිසි බියක් නොමැතිව, සැකයක් නොමැතිව නැටුම් යන ආදියෙන්ම මහෝෂධ පඬිතයන් කී පරිද්දෙන්ම උත්සව පටන් ගත්තෝය. ඉතින් පුතේ, ඔන්න ඔය විදිහට තමයි සතරකම් මන්ත්‍රණය පාඩමේ මියුළු නුවර වැටලෑම කියන පරිච්ඡේදය අවසන් වෙන්නේ. ඉතින් අපි හිතනවා වෙනදා වගේම ඔයාලට මේ පාඩමෙන් මේ කොටස හොඳින් තේරෙන්නේ නැති කියලා අපි ඉතාමත් සරලව ඔයාලට මේ පරිච්ඡේදය අරගෙන ආවා. ඉතින් ඉස්සරහට අපිට කතා කරන්න තියෙන්නේ
යුද්ධෝපාය යෙදීම කියන පරිච්ඡේදය. ඉතින් ඒකත් තව වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් අපි අදට ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් මතක් කරනවා අපි කලින් අරගෙන ආපු වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඒවත් බලපු නැති කෙනෙක් ඉන්නව නම් බලන්න. එතකොට ඔයාලට මේ පාඩම සම්පූර්ණයෙන්ම පැහැදිලි කරගන්න පුළුවන්. එහෙනම් අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්.